Hi යාළුවනේ ඉතින් අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා RWR Food Intro YouTube channel එක. ඉතින් ඔයාලා දන්නවනේ guys නෝම්බි අවුරුද්දත් ළඟ වෙනවා ඉතින්. ඉතින් මේ Ramadan festival එක වෙනුවෙන්ම special introducing එකක් කරලා තියෙනවා කවුද? SL Fatima Products. ඉතින් SL Fatima Products ලගේ අලුත් product එකක් මෙයාලා introduce කරනවා Ramadan special sweets box කියලා. ඉතින් guys මේ sweets box එක ඔයාලට categories 4කට ගන්න පුළුවන්. ඉතින් පළවෙනි category එක තමයි mini sweets box කියන්නේ. ඉතින් මේක 2400ක් වෙනවා. ඒ වගේම second category එක තමයි second box එක වෙලා cutie sweets box කියන්නේ. ඉතින් මේක 3500ක් වෙනවා. ඒ වගේම handy sweets box කියලා එකක් තියෙනවා. ඒක 4700ක් වෙනවා. ඒ වගේම biggie sweets box කියලා එකක් තියෙනවා. 8400. ඉතින් guys price එකට අනුව box එකට අනුව quantity එක වෙනස් වෙනවා guys. ඉතින් ඇත්තටම මේ box එක ඇතුළේ මොකද්ද items 6ක් තියෙනවා කියලා කියනවනේ ශහානක් අපේ Fatima Products ලගේ අපි ශහානක් කියනවා. මේ මල්ලි මේ box එක ඇතුළේ අපි ඔයාලට දෙනවා items 6ක් දෙනවා. ඒ මොකද්ද? ඉතින් පළවෙනි එක තමයි ghee biscuit එක. ඒ වගේම second එක මොකද්ද? ghee bundi. ඊට පස්සේ වටලප්පන්. ඇයි මං ආසම ගුලාබ් ජාමුන්, කජූර් and cinema. එතකොට items 6ක් එනවා. ඕනේ. ඉතින් guys මං ගත්තේ mini sweets box එක. ඉතින් 2400 නේ පොඩ්ඩක් ටේස්ට් කරලා බලමු කියලා. මං 2400 box එකක් දෙන්න කියලා මං ශහානක්කට order එකක් දැම්මා. ඉතින් ශහානක්ක මට මේ order එක ලස්සනට යවලා තියෙනවා. ඉතින් thanks ශහානක්කේ. ඉතින් අපි guys වැඩි කතා නොකර මේ sweets box එක පොඩ්ඩක් open කරලා taste එක බලමු නේද? එන්න. Okay guys මේ වගේ pack කරලා තමයි එන්නේ ලස්සනට box එකක් දාලා. ඉතින් guys අපි box එක open කරලා බලමු. ලස්සනට පැක් කරලා තමයි එන්නේ. ඉතින් අපි බලමු මොකක්ද තියෙන්නේ කියලා. නියමයි යා. Wow. Nice packing Wow, bottles. Wow. Nice plastic bottles Wow, මේ මොකද්ද? Wow, ghee biscuit එක. Okay. Ghee bundi. Wow. Nice. Ghee bundi තියෙනවා. Okay. අනිත් එක cinema. Mga asam kaya cinema. Nice. Wow, colorful. Okay, cinema. Name of the biscuit item. Gajur. Okay. Gajur item mega. Biscuit item mega. Okay. Ilanga. Name of the packing at Dalatin. I think gulab jam. Yeah. Okay, gulab jam තමයි මේ පොඩ්ඩක් අර පොඩ සේෆ්ටි විදියට පැක් කරලා තියෙනවා. Okay guys අන්තිමට තියෙන්නේ මම ආසම වටලප්පම් වෙන්නදී. Yes. මම ආසම වටලප්පම් එක. Wow, nice packing Okay, වටලප්පම් Self Fatima Products ලයි වටලප්පම් එකක් තියෙනවා. ඉතින් guys okay. ඉතින් අපි box එක unbox කරලා ඉවරයි. ඉතින් එක අපි දැන් ටේස්ට් කරලා යමු. Okay guys ඉතින් අපි box එක unbox කරලා ඉවරයි. ඉතින් guys මෙතන items 6ම තියෙනවා. ඉතින් ghee biscuit එක තියෙනවා. ඒ වගේම ghee bundi එක තියෙනවා. ඊට පස්සේ gulab jamun එක තියෙනවා. ඊට පස්සේ මම ආසම වටලප්පන් එක තියෙනවා SL Fatima Products ලගේ. ඊට පස්සේ cinema special cinema එක තියෙනවා. ඊට පස්සේ guys gajur එක තියෙනවා. ඉතින් guys අපි වැඩි කතා නොකර එක එක ටේස්ට් කරලා දැන් බලමු. Okay guys දැන් අපි ටේස්ට් කරලමු මේ item 6ම. හරි. Okay දැන් පළවෙනියට මොකක්ද ගන්නෙ? Okay පොඩකින. Okay, ghee bundi. Ghee bundi එක අපි ටේස්ට් කරලමු. Okay? බලමු. Wow, nice pack seal කරලා තියන්නේ. Wow, මේ බලන්න colorful What a different taste එකක් තියෙනවා. අවුලක් නැහැ. හොඳයි. පොඩක් වැඩිපුර ගී දාලා තියෙනවා. ඒකට මාර ඒ කියන්නේ soft එකක් තියෙන්නේ බොන්දි එකේ. ඔය ඇත්තටම රසයි සුපරි සුපර්. සුපරි. අපි දැන් ගී බොන්දි එක ටෙස්ට් කරා. දැන් අපි ඊළඟට ghee biscuit එක ටේස්ට් කරමු. Okay, ඉතින් ghee biscuit එක. Okay, මෙදින් ghee biscuit එක. Wow. පොඩ වැඩි බල සීනි හැපෙනවා. ghee biscuit එකත් පට්ට. ඒ කියන්නේ ඔක්කොම සාමාන්‍ය. ඉලියට තියෙනවා. අපි ඊළඟට ටේස්ට් කරලා බලමු.
මේකත් ඕකේ ගජූර් එක තියෙනවා. ඉතින් ගජූර් එක අපි දැන් ටේස්ට් කරලා බලමු. ගී බූන්දි එකත් සුපර්. ඒ වගේම ගී බිස්කට් එකත් බෑරල් නයිස්. ගජූර් එකත් අපි බලමු. එකත් අමුතුම කෑම මම හිතන්නේ ගජූර් කියලා. මම අහලා තියෙනවා ඒනට කාලා නෑ. බලමු කාලා. ගජූර් මෙතින් ගජූර්. ඕ මේ මොකද්ද බිස්කට් එකක් මම හිතන්නේ. ඔව් ගජූර්. යා කීට වගේ තියෙනවා බලමු. Ya, gajo and ulang ahmad දාලා තියෙනවා මම හිතන්නේ. ආ ක්‍රිස්පි ගතියක් තියෙනවා. සුපර් යා. බිස්කට් එක සුපරි. මේක අතන මාතල් දෙකක් සුපරි. ඊළඟට තියෙන මොකද? සිනිමා. මම ආසම කැමති තමයි සිනිමා කියන්නේ. ඉතින් සිනිමා එක දැන් අපි ඔබන් ගාලා බලමු ටෙස්ට් කරලා බලමු. ඒ තුනම හොඳයි ගජුර එකත් හොඳයි. ගී බිස්කට් එකත් අවුලක් නැහැ. ඒ වගේම ගී බූන්දි එකත් අවුලක් නැහැ. හරි. සිනිමා. ඉතින් ඔයාලට පේනවා ඉතින් සිනිමා මම ආසම කැමති තමයි සිනිමා කියන්නේ. ඕකේ. එතකොට ඉතින් පිටි වගේ තමයි සීනියම් දාලා ගොඩක් මේ ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙනවා. ඉතින් මම නම් හදන්නේ කොහොමද දන්නේ නැහැ. ඉතින් සීනියම් හදන්න කියලා ශානකෙන් පොඩ්ඩක් අහගන්න ඕනේ ඒක. ඔව්. සුවඳ හොඳයි ඈ. රම්පේ කරපිංචේම දාලා තියෙනවා මම හිතන්නේ. ඔව්. ඕකේ කාලා බලමු නේ. මම හදලා තියෙන්නේ. ඒ කියන්නේ සීනි කරපිංච රම්පේ ගොඩක් ඉන්ග්‍රීඩියන්ට්ස් මේකට දාලා තියෙනවා. පිටි ඔක්කොම එකතු කරලා සිනිමා කියලා එකක් හදලා තියෙනවා. හොඳයි ඈ. මොඩ පිටි ගතිය වැඩි තමයි. කලමනාවට තියෙනවා. ඒක නම් නෙවෙයි. මේකත් හොඳයි ඈ. ආගෙන යන්න බලමු. ගයිස් අන්තිමට මම ආසම මේ ස්වීට් බොක්ස් එකේ ආසම කෑමක් තමයි අයිටම් එකක් තමයි. ගුලාබ් ජාමුන්. ඕකේ. මේක නම් සුපිරිම කෑමක් ආගමක් මගේ. ඉතින් මෙයාලා ගුලාබ් ජාමුන් කොහමද කියන්නේ කියලා අපි ටේස්ට් කරලා බලමු ඈ. Gulab jamun. Wow, median. Wow, nice. Sebab kalau belum. Wow. Super ya මේක නම්. මාර soft එකක් තියෙන්නේ අර බෝල් එකේ. ටේස්ට් එක නම් සුපිරි. වෙනම ටේස්ට් එකක් තියෙන්නේ මේකේ. පැනිත් එක්ක අර ඔක්කොම මික්ස් වෙලා යනකොට පාට තාක් කාලා බලමු. ඒ කියන්නේ සොෆ්ට් එකක් තියෙනවා. මොකද පැණියේගේ මික්ස් වෙලා තියෙනවා. ඒ හින්දා අමුතුම රසක් තියෙනවා. ගුලාබ් ජාමුන් එක සුපිරිය සෙල් පාතිකල් ප්‍රොඩක්ට්ස් ලයි. ආ මේක ගොඩක් ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා තියෙන්නේ. ඒ කියන්නේ ගුලාබ් අර බෝල් එක මේ බෝස් එක හදන්න පාට ගුලාබ් ජාමුන් එක මෙයාලා සුපිරි. ඉතින් guys මෙච්චර ඔක්කොම ටේස්ට් කරලා ඉවරයි. අයිටම් පාක්ස් ටේස්ට් කරලා ඉවරයි. අන්තිම මොකද්ද? වටලප්පන් එක ටේස්ට් කරන්න දෙන්න ඉන්න බලන්න. ටේස්ට් කරලමු. wow මේ සුපිරියා. පැනිත් එක්ක ආයේ ගජ්ජු දාලා තියෙනවා. පත්ත කලපුල්ලක් තියන්නේ වටලප්පන් එක නම්. අදනේ වටලප්පන් එක ග්‍රෑම් 250 මම දන්නේ. යා. කාලම්. මේ විදියට චුට්ටක් කරා. මාර ටෙස්ට් එකක් තියන්නේ. පාට මේක නම් ආවලු. සුපිරියා. මාර මේ රසක් තියන්නේ. හකුරුත් එක්ක සීනි ඔක්කොම මික්ස් වෙලා ආයි සුපිරියා. ගජුත් දාලා තියෙනවා උඩින්. මාර සොෆ්ට් එකක් තියෙන්නේ. සුපිරි ගයිස් මේක නම් ෆෙස්ටිවල් එකේ ගන්න ඕන කෑමක් ආ. wow අන කාගෙන යන්න බ්‍රෝ. මේ අලුබි අය වැරලා සුපිරි වටලප්පන් නෑ මේක නම්. ඔය ගයිස් ශානකගේ කිව්වගේම සුපිරි ආයේ. සුපිරි වටලප්පන් නෑ වැරලා. okay guys දැන් item 6ම අපි ටේස්ට් කරලා ඉවරයි.
වීඩියෝ එක දාලා ඔක්කොම කාගෙන යන්න මට යන්න පුළුවන් ඒ වුණාට වීඩියෝ එකේ ටයිම් එක ඩියුරේෂන් එක යනවා ඉතින් guys අපි ඔක්කොම ටෙස්ට් කරලා ඉවරයි ඉතින් guys 2400ට මේ වගේ item 6ක් තියෙන box එකක් order කරනවා කියන්නේ ආයෙ පාඩු නෑ guys ආයෙ සුපිරි වැර level වැරද්දක් කියන්න නෑ සුපිරියටම හදලා තියෙන item 6ම ගජුර් වෙන්නත් පුළුවන් ඒ වගේම සීනිමා ගී බිස්කට් ගුලාබ් ජාමුන් බූන්දි එක ආයෙ මේ වටලප්පන් එක ඔක්කොම වැර level awesome සුපිරි ටෙස්ට් එකක් තියෙන්නේ ඒ කියන්නේ 2400ට දෙන ගානට සුපිරිම සාධාරණ වැඩක් කරලා තියෙනවා. ආයි සුපිරිම වැර level තමයි කියන්න ඕනේ. ඉතින් මම ෆෙස්ටිවල් එකට මම මේක ඕඩර් කරේ. ඉතින් කලින්ම ආවා. ඒ කියන්නේ ලිමිටඩ් ස්ටොක් හින්දා. ඉතින් ඕඩර් එක කලින් දැම්ම හින්දා මේ වගේ item 6ක් කියන සුපිරිම පැක් එකක් මට ටෙස්ට් කරන්න හම්බුන එක. ඉතින් වැර level කියලා තමයි කියන්න ඕනේ guys. ඉතින් මෙයාලගේ තව items තියෙනවා. මේ items 6 ඇවිල්ලා මේ ෆෙස්ටිවල් කාලේට විතරයි මෙයාලා ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ. ආයෙ ලිමිටඩ් ස්ටොක් තමයි. ආයෙ ඉතින් ලබන අවුරුද්දේ නැත්නම් ආයෙ ෆෙස්ටිවල් එකක් එන්න ඕනේ. මෙයාලා බලමු. මම සජෙෂන් එකක් කියලා තියෙන්නේ ශානකට මේක හැමදාම මේ ප්‍රොඩක්ට් එක කරන්න කියලා. කියන්නේ මේ බොක්ස් ටික කියන්නේ මේ ස්විට් බොක්ස් එක හැමදාම කරන්න කියලා. මට නම් ඕඩර් එක දාගෙන ඉන්න පුළුවන්. සතිය ඕඩර් එක දාන්න හිතනවා guys. මේ ටෙස්ට් ටික දැක්කම වයර්ලල් තමයි කියන්න ඕනේ. ඉතින් මෙයාලගේ බලමු තව ඉන්ට්‍රොඩියුසින් ගොඩක් තියෙනවා කියලා මට කිව්වා. ඉතින් මේ ස්විට් බොක්ස් එක වැර level guys. ඉතින් ගත්තට පාඩු නෑ. සුපිරිම සාධාරණයක් කරලා තියෙන්නේ. ඉතින් thanks self Fatima products. ඉතින් guys review එක බලලා like එකක් දාන්න share කරන්න. channel එක subscribe කරන්න. ඉතින් guys තවත් වීඩියෝ එකක් හමුවෙමු. bye.